තාත්තේ අන්න කුණු ඉස්පෙක්ටර් එනවා. මහත්තයෝ අපි මොන හරි වැරද්දක්වත් කරාද? උන්නේ උඹලා ගෙදර වැසිකිළියක් තියෙනවා. මොකක් මහත්තයෝ වැසිකිළියක්? බොන්න මොනවා හරි ඉන්නලා දන්නේ නැහැ මහත්තයා. කොල්ලෝ අර මේසුළු තිබුණ අම ගෙඩියවත් ගෙනත් දීපන් මේ මහත්තයාට. මහත්තයෝ අඹයි මේවා මේ ගෙදර ඉදෝපුවද? නෑ ඉදිලා වැටිච්චා. කානට ඉදිලා තියෙන්නේ. ඉදිලා වැටිච්ච ඒවා කණ්ඩ හොඳ නෑ බං. අනික මේ වගේ මේ සත්තු ඉන්නවා. මේවා කාපුවම මොකද්ද වෙන්නේ කියපන්. මේවා කාපුවම මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා. අයිසේ මේ මං ඇහුවේ උඹලාගේ ගෙදර කක්කුසියක් තියනවද කියලා. මට කියපන් උඹලාගේ ගෙදර කක්කුසියක් තියනවද නැද්ද? අනේ මහත්තයෝ මෙහෙ මොන කක්කුසිද? ඕන්නම් බැද්දට පාත් වෙන මහත්තයෝ. පුතේ මෙන්න මේ මහත්තයට වතුර පණිට්ටුවක් ගෙනත් තියන්. යකෝ උඹ කවුද මට බැද්දට පාත් වෙන්න කියන්නේ? උඹ දැනගනි. දැන් ලියාගෙන ගිහලා උඹට නඩු දාන්න. මට කියපන් දැන් උඹලා වතුර ගන්නෙ තර ඇලපාරෙන්ද? ගොඩක් වෙලාවට ගන්නවා මහත්තයා ඉතින්. යකෝ මම දැක්කා එනකොට හරක් රංචුවකුත් ඒකේ බහැලා ඉන්නවා. උන්නේ මට ඒව වැඩක් නැහැ. මම තව සුමාන දෙකකින් එනවා. ඒ එනකොට උඹලා වැසිකිළියක් හදලා තිබ්බේ නැත්නම් උඹලටයි වැඩ වරදින්. හොඳට මතක තියාගන්න. හරි මහත්තයෝ. මොනවද ගන් ඔය පොත පුරාම සරුපේ වගේ ඇඳලා තියෙන්නේ? මේ තරපය නෙමෙයි යන්නේ. අද අපිට ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමට පණු රෝග ගැන කියලා දුන්නනේ. මොන බොරුද බං? ඔය ඇහැට පේන්නේවත් නිකි සත්තුන්ට මෙච්චර ලොකු ඇඟකට හානි කරන්න පුළුවන් ඈ? ඒව මම දන්නේ නෑ. අපේ ටීචර් තමයි කිව්වේ. මේ ළඟදී අපේ ගමේ ළමයි වගේ එකට බඩේ අමාරුවක් හැදුනේ. ඒ අපේ වැසිකිලි භාවිතයේ තියෙන වැරදි නිසාලු. එහෙනම් ඔය උකුණ මදුරුව මිනිස්සුන්ව කන තරමට මිනිස්සු කියලා જાතියක් ඉතුරු වෙයි ඈ. අම්මලාට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. අනේ මේ තාත්තේ අන්න කුණු ඉස්පෙක්ටර් ආයෙනවා. උන්නේ මට කියපන් මං අර කිව්ව වැසිකිළිය උඹලා හැදුවද? යන්කෝ මහත්තයෝ පෙන්නන්න. මේ මොන මගුලක්ද යකෝ මේ හදලා තියන්නේ? යකෝ මේකේ කොසු ඉදල් මේ ළමයා සෙල්ලම් කරන්නෙත් මේකද මන්දා? උඹලා සත්තු ගාල් කරන්නත් මේක ගන්නවද? යකෝ මම කිව්වේ උඹලට වැසිකිළියක් හදන්න කියලා. උඹලගේ සනීප ආරක්ෂාවට. අනේ මහත්තයෝ මෙච්චර වියදම් කළා මේකක් හදලා ඕය වැඩේ කරන්න පුළුවන් නෑ ඕකේ. දැන් බලපන්. උඹලා බැද්දට පාත් වේ. බැද්දට පාත් වුණාම මොකද වෙන්නේ? උඹලා අත හොදන්නෙත් නැහැ. ඊට පස්සේ ඒවා ඇලදොලට එකතු වෙනවා. ඇලදොලට එකතු වුණාම අනික් මිනිස්සුත් ඒ වතුර පාවිච්චි කරනවා. එතකොට ඒ වතුරෙන් අනිත් මිනිස්සුන්ටත් ඒක බෝ වෙනවා. දැන් ලේසි වෙන්නේ නැහැ උඹලට. රජය අලුතෙන් නීති ගෙනල්ලා තියෙන්නේ. උඹලා වැසිකිලි පාවිච්චි කරන එක අනිවාර්ය කරා. ඒක හින්දා මේ හදපු එක පාවිච්චි කරන එක උඹලගේ වගකීම. හරි මහත්තයෝ.